අපි හැමෝම අලුත් වැඩක් පටන් ගන්නේ ලොකු උනන්දුවකින්. හැබැයි දවසක් දෙකක් තුනක් යද්දී ඒ උනන්දුව කොහෙන් ගියාද නැහැ. අද කරන්න බැරි වුණා. හෙට කරනවා කියලා දවසින් දවස අපි මේ වැඩේ කල් දානවා. ඉතින් ඔයාටත් මේ දේ වෙලා තියෙනව නේද? එහෙනම් අද වීඩියෝ ඔයාට. අද අපි කතා කරමු කොහොමද එක දිගට උනන්දුව පවත්වගෙන අරමුණු වලට යන්නේ කියලා. ඇයි අපිට එක දිගට වැඩක් කරන්න බැරි? ගොඩක් වෙලාවට අපි සැලසුම් කරන්නේ අපේ උනන්දුව මත පදනම් වෙලා. හැබැයි මතක තියාගන්න මොටිවේෂන් කියන්නේ හිරු එළිය වගේ. සමහර වෙලාවට තියෙනවා. සමහර වෙලාවට ඒක නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ මොටිවේෂන් එකක් නෙමෙයි. ඩිසිප්ලින්. එහෙමත් නැත්නම් අපිට අවශ්‍ය වෙන්නේ විනය. ඉතින් ඔයාට එක දිගට වැඩක් කරගෙන යන්න පහසු වෙන විදිහට ප්‍රායෝගික විසඳුම් 5ක් මම අද ඔයාලට ඉදිරිපත් කරනවා. පළවෙනි එක තමයි කුඩා පියවර වලින් ආරම්භ කරන්න. අපි මුලින්ම කරන්නේ දරා ගන්න බැරි තරම් ලොකු ටාගට් දාගන්න එක. උදාහරණයක් විදිහට දවසට පැය 5ක් පාඩම් කරනවා කියන එක වෙනුවට මම අද විනාඩි 20ක් වැඩ කරනවා කියලා පටන් ගන්න. කුඩා වෙන තරමට ඒක අතහැරෙන්න තියෙන ඉඩ අඩුයි. දෙවෙනි කාරණේ තමයි ඔයා වැඩ කරන අරමුණ පැහැදිලි කරගන්න. ඔයා වැඩක් කරන්නේ ඇයි? ඒකෙන් ලැබෙන අවසාන ප්‍රතිඵල ගැන හැමදාම හිතන්න. ඔයා වැඩ කරන අරමුණ ඔයාගේ ඇස් ඉස්සරහ තියාගන්න. තුන්වෙනි කාරණාව තමයි වැඩක් පටන් ගන්නකොට ඔයාගේ අවධානය ඔයාගේ ફોකස් එක වෙනතකට යොමු කරන දේවල් ඉවත් කරන්න. විශේෂයෙන්ම ෆෝන් එක වෙන කාමරයකින් තියන්න. ඒ වගේම ඔයාගේ අවධානය වෙනස් වෙන ඔයාගේ ફોකස් එක වෙනස් වෙන දේවල් ඔයාට පේන මානෙන් ඉවත් කරලා තියන්න. හතරවෙනි කාරණේ තමයි ඔයා වැඩ කරන අතරතුර කෙටි විවේකයන් ගන්න. උදාහරණයක් විදිහට විනාඩි 25ක් වැඩ කරන්නේ විනාඩි 5ක් විවේක ගන්න. මේ විදිහට කාල කල්පනාකරණය කරනකොට මොළයට ලොකු වෙහෙසක් දැනෙන්නේ නැහැ. ඒ නිසා ඔයාට වැඩ එක දිගට කරගෙන යන්න ඒක පහසුවක් වේවි. පස්වෙනි කාරණාව තමයි අද දවස ගැන විතරක් හිතන්න. ඊළඟ අවුරුද්ද ගැන හිතලා බය වෙන්න එපා. අද දවසේ ප්ලෑන් එක මම කොහොම හරි ඉවර කරනවා කියන දෙයට විතරක් ඔයා අවධානය දුන්නොත් ඔයාගේ දවසේ එදිනදා කටයුතු සාර්ථකව කරනවා වගේම ඔයාගේ දීර්ඝ කාලීන සැලසුමුත් ඒ විදිහටම කරගන්නවට හැකියාව ලැබේ. ඇත්තක මිනිස්සු කියලා කියන්නේ වැඩ අතහැරපු නැති මිනිස්සුන්ට. අද ඔයාට පොඩි අලසකමක් දැනුණත් ඒක පරාජය කරලා විනාඩි 10ක් හරි ඒ වැඩේ වෙනුවෙන් වෙන් කරන්න.